මේ තියෙන්නේ බැරැන්ඩි කෝවිල. සීතාවක රාජධානයේ පළවන රාජසිංහ රජතුමන් තමයි මේ කෝවිල කර වූ බව සඳහන් වෙන්නේ. තවත් මතයක් තියෙනවා මේ කෝවිල ඉදි කරන්නට ඇත්තේ සීතාවක මායා දුන්නේ රජතුමන් බවට. හින්දු බැතිමතුන්ට වන්දනාමාන කරන්න හදපු මේ කෝවිල කැලණි ගඟ පේනමානේ තමයි ඉදි කරලා තියෙන්නේ. මේ කෝවිල ඉන්දියාවේ විජයනගර වල තියෙන කෝවිලකට බොහොම සමානකම් දක්වන කෝවිලක්. ඒක එහෙම වුණත් දේශීය කලාත්මක සම්ප්‍රදායනොත් මේ බැරැන්ඩි කෝවිලේ දකින්නට හැකියාව තියෙනවා. මේ තියෙන්නේ අලංකාරව නිර්මාණය කරලා තියෙන ශෛලමය ජල පිහිල්ලක්. බැරැන්ඩි කෝවිල පිළිබඳව ඉතිහාසඥයන් අතර තියෙන්නේ විවිධ මත. ඒ නිසා මේ කෝවිලේ ආරම්භය ඒ වගේම දිනවකවානු පිළිබඳව නිශ්චිත තොරතුරු සපයා ගන්න එක එතරම් පහසු වෙන්නේ නැහැ. මේ කෝවිල හදන්න අවුරුදු 20ක විතර කාලයක් ගිය බව ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. කෝවිලේ ඉදිකිරීම් භාරව කටයුතු කරපු අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ට මේ කෝවිල හදලා ඉවර කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ කෝවිල ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. රාජා හෝ මා හෝ ගංගා හෝ. මේ කියමනින් අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් අදහස් කරලා තියෙන්නේ රාජසිංහ රජු මිය ගිය පසු හෝ එහෙමත් නැත්නම් තමන් මිය ගිය පසු හෝ එහෙමත් නැත්නම් මේ ආසන්නයෙන් ගලා යන කැලණි ගඟ පිටාර ගැලීමෙන් පසු හෝ මේ ඉදිකිරීම අතහැර දැමීමට සිදුවන බවයි. මේ අපූර්ව ශිව දේවාලය බලන්න ඔබත් දවසක සීතාවක රාජධානියට යන්න. අපේ රටේ අනන්‍යතාවය ලෝකයට අරගෙන යන මේ වගේ ස්ථාන තවදුරටත් ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්.